Hello guys, good morning. ඉතින් අද ඇවිල්ලා අපේ ටුවර් එකේ දෙවෙනි දවසේ ඉතින් සිංගප්පූරුවේ ගත කරන අන්තිම දවස තමයි. අද ඉතින් එක දවසයි සිංගප්පූරුවේ ගත කරන්න ආවේ. ඉතින් ඊයේ නයිට් එක ගත කරා මේ හොටෙල් එකේ. ඉතින් ඉස්සෙල්ල වීඩියෝ එකෙන් තමයි ඒක දාන්න හිටියේ. ඇත්තටම ඊළඟ වීඩියෝ එකට එක කම්බයින් කරන්න බැරි වුණා. ඇවිල්ලා මහන්සි මට වීඩියෝ කරගන්නත් බැරි වුණා ඊයේ රෑ. ඉතින් අද උදේ වෙලා තියෙන්නේ. දැන් ඇවිල්ලා හරියට 11:06යි. ගොඩක් මහන්සියෙන් හිටියේ 9 මාර 10ට කිට්ටුනකම් නිදාගත්තා. ඉතින් මම හිතුවා ඉතින් අද පොඩි ටුවර් එකක් යන්න ඉන්නවා. කියන්නේ ඩේ ටයිම් එකේ රෑ නෙමෙයි. අද රෑ වෙන ඉස්සෙල්ලා අනිවාර්යෙන් සිංගප්පූරුවෙන් ඉඳන් මැලේසියා යනවා. ඉතින් මැලේසියා යන්න ඉස්සෙල්ලා සිංගප්පූරුවේ තැන් ටිකක් තියෙනවා. කව කරන ස්ලිම් බීම් ස්ක්වයර් කියලා දැනක් තියෙනවා. එතනට යන්න අයිඩියා කරන් ඉන්නවා. තව තැන් දෙක තුනක් සෙට් මට හරියටම දැන් කියන්න බෑ. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා දැන් මොනවද කියලා බලමු. ඉතින් දැන් මං හිතුවා ඊයේ පෙන්වන්න බැරි වෙච්ච රූම් ටුවර් එක පෙන්වන්න මං කොහෙද නැවතුනේ කියලා. ඉතින් ගයි සිංගප්පූරුවේ හොටෙල්ස් මාරම් ගණන් පොඩි විස්තරයක් දෙන්න කියලා හිතුවා. මේ හොටෙල් එක $100ක් වුණා. සිංගප්පූරු $100ක්. ඉතින් සාමාන්‍යයෙන් දල වශයෙන් ඩොලර් එකක් රුපියල් 230ක් කියලා දැම්මොත් එහෙම ඔයාලට තේරෙනවා ගාණ 23000ක් වෙනවා. 2 ලක්ෂ නෙමෙයි 23000ක් වෙනවා per night කිව්වට මේ කෑම බීම මුකුත් නැහැ. ඉතින් අපි මෙහෙම පටන් ගමු කොහොමද කියලා. ඉතින් මම එළියට යන්නේ නෑ guys. මේක නිකන් කට්ටිය නිකන් අර ප්‍රයිවසි එක ගැන ගොඩක් හිතනවා වගේ කෑ ගහන්න ගියොත් එහෙම අපිට කේස් ඩයිද දන්නේ. ඉතින් මේක ඇවිල්ලා හොටෙල් චේන් එකක්. ඉතින් ලංකාවේ සිනමන් හොටෙල්ස් නේ වගේ. මේක ඇවිල්ලා කියන්නේ එහෙම 5 star එකක් නෙවෙයි. මේක ඇවිල්ලා නිකන් ගෙස්ට් හවුස් ටයිප් එකකට තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි දොර ගාවින් ඉඳන් බලමු මොනවද තියෙන්නේ කියලා. හොඳයි guys, මේක තමයි දොර. ඉතින් මේ අපි ඉන්නේ 4 වෙනි තට්ටුවේ ලිෆ්ට් එකක් තියෙනවා. මේක ඉතින් මේක AC යුනිට් එකක ඒවට රිමෝට් මොකුත් නැහැ. මෙතන දොරට ඇතුල් වෙන තමයි තියෙන්නේ. ඉතින් මේක කී එක දාලා ලයිට් ඇක්සස් ගන්න ඕනේ. ඉතින් එතන මේගොල්ලෝ සාමාන්‍යයෙන් කරලා තිනවා සිගරට් බීලා වුණොත් එහෙම SGD සිංගප්පූරු ඩොලර් 100ක් දඩ ගන්නවා කියලා. ඉතින් මේ ලයිට්ස් මේ දොර මේවයි. ඉතින් ඇතුළට ගාම එහා පැත්තේ බාත්රූම් එක තියෙනවා. ඉතින් බාත්රූම් එක අන්තිමටම පෙන්නන්නම්. මේ වගේ පොඩි රූම් ඒරියා එකක් තමයි තියෙන්නේ guys. ඉතින් මේ තිබිච්ච විදිය නෙමෙයි. මේක තමයි මිරර් එක. තිබිච්ච විදිය නෙමෙයි. අපි රෑ හිටියානේ. ඉතින් රෑ ඉඳලා මේ බෑග් පැක් කරගෙන දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු ටික සිදු කරලා යන ගමන් තමයි ඉන්නේ. දැන් අවසාන මොහොතේ තමයි මම ඔයාලට මේ වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා හිතුවේ. මොකද මම නැතිච්ච තැන ඔයාලට පෙන්නු නැති ඉඳ. ඉතින් මේ වගේ ග්ලාස් එකෙන් වීදුරුව පේනවා මෙතන. ටීවී එක තියෙනවා guys. ටීවී එක නම් අල්ලලවත් බැලුවේ නෑ. යට තියෙනවා එයා ඩ්‍රයර් එකයි මේකේ රත් කරන එකයි ටෙලිෆෝන් එකේ කබ් දෙකක් තියෙනවා. මේකේ තිබ්බා මේ Nescafe ඒවා හදන් බිව්වා. රිමෝට් එක තියෙනවා. මේ වගේ කරන්ට් ගන්න ඇක්සස් තියෙනවා. ඉතින් මෙතනිනුත් අර දාපු ලයිට්ස් ඕෆ් ඔන් කරන්න පුළුවන්. ඉතින් මෙතන ලස්සන බෝල් ආට් එකක් එහෙම තියෙනවා. ඉතින් ওই වගේ තමයි සිටුේෂන් එක. මේක තමයි නිකන් ඩ්‍රෙසින් ටේබල් එක වගේ තියෙන. මෙතන පුටුවක් තියෙනවා. කොට්ට දෙකයි දෙන්නෙට තමයි ඉන්න පුළුවන්. දෙන්නෙට කොහොමදවත් ඉන්න දෙන්නේ නැහැ. අඩු තරමේ ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ කාටවත්. අපිත් එක්ක එක්කෙනෙක් ආවා අපේ යාළුවෙක්. ඉතින් එයාට ඇතුල් වෙන්නවත් දුන්නේ නැහැ මෙතනට. ඒ වගේම මෙතනින් තමයි guys view එක තියෙන්නේ. මම මෙතනින් ඉඳන් තමයි ඉස්සෙල්ලා ආවට කතා කරේ. ඉතින් මෙහෙම බැලුවොත් එහෙනම් ඉතින් මේකේ අරින්න තියෙන්නේ මේ යතුරු දාලා කාමරේ යතුරු දාලා තමයි මේක අරින්න තියෙන්නේ. අපි මේක අරින්නේ කියලා. එළියන රස්නේ ඇතුළ cool guys. අර තියෙන්නේ යුනිට් එක නෙමෙයි ඒක මේ AC එක. ඉතින් මේ විදිහට තමයි view එක පේන්නේ පල්ලෙහා. ඉතින් මම පල්ලෙහාට ගිහලා ඔයාලට මේක පෙන්නන්නම්. මේ වගේ view එකක් තමයි අපේ ජනේලෙන් ඉඳන් බැලුවම පේන්නේ. මේ guys සිංගප්පූර්. ඉතින් සිංගප්පූරුවේ ලිටල් ඉන්ඩියා කියන පැත්තේ තමයි ඉන්නේ. මේ හොටෙල් එකේ නම තියෙන බෝඩ් එක මම පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම්. මේක නම 81 හරියට මතක නැහැ මොකක්ද කියලා. ගෙස්ට් හවුස් මේකේ චේන් එකක් තියෙනවා. මේ සිංගප්පූරුවේ තමයි අධිකාරිය ඉන්නේ. මේකේ හොටෙල්ස් 50ක් ආසන්න ප්‍රමාණයක් වගේ තියෙනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. ඉතින් guys පරක් වෙලා තින්නේ හොඳටම. මම යන්න ඕනේ. දැන් අපි මේක රූම් එක දෙන්න ඕනේ 11ට. දැන් 11ත් පහ වෙලා තින්නේ. 11 හොඳයි guys. අපි ඉක්මනටම හම්බෙමු ඉස්සරහට ගිහිල්ලා වීඩියෝ එකෙන් ඉක්මනටම. ඉතින් guys මේ හොටෙල් එකේ බාත්රූම් එක පෙන්වනවා කිව්වට මට ඇත්තටම මෙතනදී බාත්රූම් එක පෙන්වන්න අමතක කරනවා. ඉතින් මේ ටයිප් එකට සමාන බාත්රූම් එකක් තමයි හම්බුනේ. ඉතින් මේකම නෙමෙයි මීට වඩා පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේ වගේ එකක් තමයි හම්බුනේ. sorry guys ඒක ඇත්තටම මට ටිකක් අමතක වුණා. ඔන්න දැන් මම චෙක් අවුට් වෙන්න ආවා. ඉතින් මේ පැත්තේ තමයි මගේ රූම්ස් තිබ්බේ. ඉතින් මේ තියෙන රූම්ස් තියෙන පැති ඉතින් රූම් කී එක තමයි මේ. ඉතින් අපි ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යමු දැන්.
හොඳයි මේක තමා ඉතින් මම ඉස්සරහින් පෙන්වන්නම් කියලා කිව්වා හොටෙල් 81 ඩික්සන් කියලා තියෙන. ඉතින් මේක සිංගප්පූරුවේ ඩික්සන් කියන රෝඩ් එකේ තමා තියෙන්නේ ලිටල් ඉන්ඩියා කියන පැත්තේ. ඉතින් මේක තමා එතන එන්ට්‍රන්ස් එක. ඉතින් අපි දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ටිකක් බඩගින් ඉන්නේ. අපි යමු දැන්. ඔන්න ගායිස් කඩේකට ආවා නිකන් මුස්ලිම් කඩේකට අල් හලීම් කියන මෙන්න මේ කඩේට තමයි ආවේ. ඉතින් මෙතන ළඟ 7-Eleven එකක් තියෙන. ඉතින් මේකේ සිටුේෂන් එක ගන්න. ඉතින් මම විතරක් නෙමෙයි අපේ හතර තුන් දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ගිහිල්ලා බලමු ප්‍රයිසස් කොහොමද කියලා. 7-Eleven එක හොඳයි කියලා හිතනොත් ඒකෙන් කනවා. මේක ඇවිල්ලා මෙතනින් ගත්ත කිරිත එකක්. ඉතින් හොඳට කාට දාලා පාටට තියෙනවා තේ තාරේ. මේ විදිහට තමයි ඔයාට මෙතන තියෙන කඩ සෙට් එකම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අල් හලීම් කියලා එකට තිබ්බට මෙතන කඩවල් නිකන් ස්ටෝල්ස් වෙන වෙනම තියෙනවා. මේ දැන් ඔයාට පේන්නේ අපේ කෑම එක හැදෙන විදිහයි. ඉතින් මේ තියෙන්නේ කෑම වල ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේ එක පාරට එකක් ඩොලර්ස් 2යි. ඉතින් රුපියල් 230ක් කියලා ගත්තොත් 460ක් වෙනවා ලංකාවේ මුදලින් මේ දෙක. ඔන්න ගයිස් අපිට ඕඩර් කරා උනට මම 7-Eleven එකෙන් කනවා කියලා හිතුවා. ඉතින් 7-Eleven එක පැත්තට ගිහිල්ලා බලමු. මේ ටික කාලා ඉවරලා. ඉතින් මම මේවා කන්නේ නැහැ. ඉතින් ඒකකුයි මේ දෙකකුයි තමයි ගත්තේ. මේකට ගිය විදිහම මම දැන් ඩිස්ප්ලේ එකේ දානවා. හොඳයි ඔන්න 7-Eleven එකට යන ගමන් හම්බුණා මැෂින් එකක් ඔරෙන්ජ් ජූස් හදලා දෙනවා. මේක ඉතින් ෆ්‍රෙෂ් ඒවා. ඉතින් එකක් try කරන ගමන්ම 7-Eleven එකට යනවා කියලා හිතුවා කෑමක් ගන්න. ඉතින් උදේ පාන්දරම ෆ්‍රෙෂ් ජූස් එකක් බීලා වැඩේ පටන් ගන්න හිතුවා. ඉතින් ඩොලර්ස් 2යි. ඩොලර්ස් 2ක් කියන්නේ දැන් ඇවරේජ් ඩොලර් එක මිල රුපියල් වලින් 230ක් කියලා ගත්තොත් 460ක් විතර වෙනවා. ඉතින් ඒ මැෂින් එක තමයි මේ විදිහ ලොකුවට පෙන්නේ. ඉතින් වෙන්ඩින් මැෂින් එකක් වගේ. ඉතින් ඒක හැදෙන ගමන් තමයි දැන් තියෙන්නේ. මෙතනින් තමයි අපිට ඒක කලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් අපි දැන් ඒක හැදෙන විදිහ ටිකක් බලමු. කොහේ මෙතන රිවිල් ඉවරයි. ගන්නකොද? ඇතුළ කූල්. ෆ්‍රෙෂ් පාටු කෙලිම. යාලේ. thank you. काय मग उन्हात गेली उन्हात पाडी मी कॅपन ऑफ म्हणून हो ले त्यारी नाही अर्ध अरे आता आगे गाव में राहू बैठो ना मी राहू मी तो बेहतर वीडियो कर मत सांग लो था कहीं ना कोई लेने. ඉතින් මේ මැෂින් එකේ හැපැත්තෙම මේ විදිහේ වෙන්ඩින් මැෂින් එකකුත් තියෙනවා. ඉතින් අපි දැන් මේ ඩ්‍රින්ක් එක try කරලා බලමු කොයි වගේද රහ කියලා. ගෙඩි 4ක් වැටෙනවා පේනවා. ඒ වුණාට හිතා ගන්න අමාරුයි ඩොලර් 2කට සිංගප්පූර් ඩොලර් 2කට කොහොමද මේ ගෙඩි 4ක් දාන්න කියලා. ඔන්න දැන් ආය මගේ උදේ කෑම ගන්න. ඉතින් 7-Eleven එකකට. ඉතින් මගේ කෑම ගන්න ගමන්ම 7-Eleven එකේ මොනවද ගන්න තියෙන්නේ කියලාත් මම ඔයාලට මේකේ ටුවර් එක දාලා පෙන්නනවා. මේක තමයි guys මෙන්න මෙතන තියෙන කෑම. ඉතින් මේ කෑම අරගෙන මේ මයික්‍රෝවේව් එකේ රත් කරලා කන්න තමයි තියෙන්නේ. ළඟින් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ආමන්ඩ් මිල්ක්, සෝයා මිල්ක් ඒවා තමයි තියෙන්නේ. මෙතන සෑන්ඩ්විචස් ಜಾති තියෙනවා, පොඩි බර්ගර්ස් තියෙනවා, සැමන්, චිකන්, තෙරියාකි, මයෝ. මෙතන sausages ඊළඟට යට තියෙනවා බත්, rice and curry, salads වගේ ඒවා, noodles, pasta.
ඒ වගේම තමා එතන යට තියෙන ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට වගේ නම් මෙතනින් කන්න පුළුවන්. කෑමක් ගත්තා මේකට දැම්ම රත් කරලා තමයි කන්න තියෙන්නේ. ඒ වගේම ටීත් මෙතනම හදාගෙන බොන්න පුළුවන්. දැන් මෙතන කෑමයක් ගන්න තමයි යන්නේ. ඉතින් try කරමු කොයි වගේද කියලා. ඒ වගේම 7-Eleven එකේ තව මොනවද ගන්න තියෙන බඩු කියලාත් බලමු. So 4:20 මේක ගන්න මේක ඕනයි මේක ස්පූන් එක දැම්ම කෑම මේකයි ගන්න අත්තාට නෑ. නෑ එකක් අදින් මේ බාරයි සොරද නෑ උකක් දීවම වඩ දෙනවා තිය මේක 7 එකේ දාලා රත් කරන්න තියෙන්නේ යා පර්චේස් කරනවා ඔය කකිල්ල ගත්තා ගායි ස්පූන් එකක් හම්බුණා ඒක පැත්තකින් තියමු කනලාට බලමු මේක මේකේ මයික්‍රෝවේව් එකේ ලෙවල් 7 එකට දාලා රත් කරන්න ඕනේ පොඩ්ඩක් ටයිමර් එක වැටෙනවා 1:07යි ඒ වගේ විනාඩියයි තප්පර 5කට වගේ කාලයක් ඉන්නවා ඒත් එක්ක ඒක එනකම් මම පෙන්නන්නම් මෙතන තියෙනවා බඩු දාලා ඒවා දැන්ම අවైలබල් නැහැ. ඉතින් මෙතන උඩ තියෙනවා කිරි හැම හදාගෙන බොන්න පුළුවන්. මෙතන උණු වතුර එහෙම දාලා තියෙනවා. ඉතින් මේ ඒරියා එක තියෙන්නේ ලයිව් දැන් කෑම කනවා නම් හදන් කන්න. ඉතින් මෙතන ස්නැක්ස් ಜಾති බත් පාස්ටා නූඩල්ස් තමයි මෙතන තියෙන්නේ. පාන් සෑන්ඩ්විච්. ඒ වගේම මෙතන තියෙනවා කැපචිනෝ වරේ මේ හදාගෙන බොන්න පුළුවන්. මෙතන හොට් වෝටර් තියෙනවා. රෙඩිමේඩ් ඒවත් තියෙනවා. ඒවා ඉතින් හදාගෙන ඒ වෙලෙම බොන්න පුළුවන්. ඉතින් නූඩල්ස් වගේ මේ පැත්තේ තියෙන ඒවා හදන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේ ටික නම් කොහොම හරි හදන්න පුළුවන්. ඉතින් හදාගෙන බොන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. රෙඩි වෙනකන් අපි බලමු. දැන් ඉතින් මේ මගේ හම්බෙච්ච ස්පූන් එක එතන කැෂියර් එකට සල්ලි ගෙවුවට පස්සේ තමයි මේක අතට දෙන්නේ. ඔන්න ගෑම ගවිලා අපි බලමු එළියට අරගෙන. රත්තරන් රයිසින් අල්ලන්න අමාරුයි. ini cheese mayonnaise එක macaroni cheese මොනවද ඒක වල දානවා නොරි කියන්නේ මූදයට මේ ඔව් අයෝ මේ 7-Eleven shop main වෙන්නේ ජපානේ තමයි උනාට මේකේ branches ලෝකෙ වටේ තියෙනවා මෙතන deals තියෙනවා දැක්කා මේ මයිලෝ එක Singapore dollars ටිකයි chewing gum drinks Red Bull අපි මෙහෙම වටයක් ගියොත් මේ පැත්තේ කෑම එකට පස්සේ මේ එහා පැත්තේ මෙතන කප් නූඩල්ස් ගොඩාක් තියෙනවා රාමෙන් අර එහෙම තියෙනවා ඉතින් මේවා පාස් කරගෙන යන් අපි වටයක් දාන්න ඉතින් මෙතන අයිස්ක්‍රීම් තියෙනවා හදලා ගන්න පුළුවන් පොප්සිකල් තියෙනවා මේ වගේ චොක්ලට් පොඩි චොකෝ ස්නැක්ස් තියෙනවා ඊට පස්සේ මෙතනත් අයිස්ක්‍රීම් ಜಾති තමයි තියෙන්නේ ඊට පස්සේ මෙහෙම යමු අපි බලන්න ඊට පස්සේ 100+ එක එනර්ජි ඩ්‍රින්ක්ස් කූල් ඩ්‍රින්ක්ස් තා කොකා කොලා ස්ප්‍රයිට් එක ඇපල් ජූස් මෙතන තියෙනවා ඒ වගේ මෙතන මිනරල් වෝටර් Nescafe එහෙම තියෙනවා කෝල්ඩ් කරපු කැපචිනෝ ඊට පස්සේ වටේ ගහලා මෙහෙම ආවට පස්සේ මෙතනක් තියෙනවා gift card මොකක්ද මන් දන්නේ නැහැ ඒ ඉතින් මේ වගේ caps t-shirts තියෙනවා tags key tags මෙතන cashews almond cream powder body lotion ඊට පස්සේ මෙතන තියෙනවා එක ස්නැක්ස් ಜಾති tippy tips potato chips chocolates මේ පොකි වගේ තියෙනවා දැක්ක පොකි අරකට කීය දෙකයි අප්පනේ ලොකුලා දෙනවා ඔරියෝ එක 3.50යි මතක නැහැ ෆෙඩරල් රොජර් 16ට තියෙන 22.9ට මේ දෙකයි
ඩිස්කවුන්ට් එකක් ඔව් නේ. මේ තියෙන්නේ නොරි ඉතින් මුහුද යට තමයි එක තියෙන්නේ සුෂි වල එහෙම ඔතලා තියෙන්නේ ඕක තමයි Floreo is 2 point. $2.80. Which one, sir? Yeah, it's a $2.80. The discount rate. The discount rate. 280 ඔය ටික තමයි guys මෙතන 7-Eleven එකේ තියෙන ලොකු shop එකක් නේ මේක සාමාන්‍ය size එකක්. ඉතින් මීට වඩා ලොකු branches ගොඩක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා සිංගප්පූරුවේ අපි නැවතිලා ඉන්න තැනට ළඟින්ම තියෙනක ඉතින් තාම උදේට කාලේ නැහැ 12:22යි. කෙනෙක් ඉතින් තාම උදේට කාලේ නැහැ 12:22යි. අපි අරක කන්න යමු. දැන් කාපු කඩේම ෆොටෝකින් කන්න නැත්තුව ඉතින් දැන් හවලමු කෑමක් කාලා. දැන් ඉස්සෙල්ල කියපු විදිහට ඉතින් ඉස්සෙල්ල අර පරාට අරන් කාපු තැන කඩේටම ආවා. මොකද 7-Eleven එකේ කන්න තැනක් නැති හින්දා ඉතින් ඉස්සෙල්ල කාපු හින්දා මේගොල්ලන්ට කියලා පොඩ්ඩක් මෙතන වාඩිලා කන්න ඉඩ ලබා ගත්තා. ඉතින් අපි ටේස්ට් කරමු තව මේ මැකරෝනි එක කොහොමද කියලා. ඉතින් ක්‍රීම් එකට හොඳට තියෙනවා. ඉතින් ගානට වටිනවා කියන එක තමයි මගේ නම් අදහස. කෑම කාලි වෙලා ඊළඟ ඩෙස්ටිනේෂන් එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලා පෙන්නපු විදියට ස්ලිම් ලිම් ටවර් කියන එක ඇතුලේ ස්ලිම් ලිම් ටවර් එක ඇතුලේ තමයි මේ මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකේ තියෙන shops බලන්න තමයි ඔයාලට පෙන්නන්නත් එක්ක මම විශේෂයෙන්ම ආවිද අපි වටයක් දාලා බලමු දැන්. ඉතින් guys මේ ඉස්සෙල්ලා පෙන්නපු විදියට දැන් මම ඉන්නේ ස්ලිම් ලිම් ටවර් එකේ. ඉතින් මේකේ තියෙන එක එක ලයිට් බඩු ඉලෙක්ට්‍රික් ගැජට් වගේ. ඉතින් ස්ලිම් ලිම් ස්ක්වයර් එකේ තියෙන කැමරා බඩු එකත් මේක ඉස්සරහම තියෙනවා. මේකෙන් එළියට ගියපු වෙලාවට පෙන්නන්නම්. ඉතින් මේ තමයි ස්ලිම් ලිම් ටවර් එක. මේක තමයි guys මං කියපු ඉලෙක්ට්‍රික් බඩු තියෙන. ඉතින් මේ පැත්තේ මම ඇදලාවත් තියෙනවා කැමරා බඩු. ඉතින් ඉස්සෙල්ලා ගියේ ස්ලිම් ලිම් ටවර් එකට මේ තියෙන එක තමයි මේ ටවර් එක. එතන උඩ ඉස්සෙල්ලා මම පෙන්නේ ඇතුලේ හිටියේ. ඉතින් මෙතන තමයි කැමරා බඩු වලට විශේෂ තැන. ඉතින් මේකට තමයි දැන් යන්න හදන්නේ ස්ලිම් ලිම් ස්ක්වයර් ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් guys මෙතන දාවොත් මේ ස්ලිම් ලිම් ස්ක්වයර් ගෙන් තන දාවොත් කැමරා බඩු GoPro phones second hand phones headsets මේ වගේ speakers bluetooth speakers ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලලා ඉවර කරන්න බෑ. ඔයාලට මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මෙතන ground floor එකේ ඉඳන් අර විදියට උඩ තට්ටුවට යනකම්ම තියෙනවා. ඉතින් හැම එකක්ම කවර් කරන්න කියන්නේ වීඩියෝ එකට දාන්න බෑ. ඒතකොට ඉතින් වීඩියෝ එක පැය ගාණක්ම දික් වෙනවා අනිවාර්යෙන්. ඉතින් සාරාංශය හොඳම ටික ඔයාලට ස්පිරිට් එක මේ වීඩියෝ එකේ ෂෙයා කරනවා මම. ඉතින් අපි ඉස්සරහට යන් මේ ස්ලිම් ලිම් ස්ක්වයර් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. පුලම් ඇතිනේ. Carong nah guys ini ඇවිදන් යද්දි තනක් හම්බුණා GoPro නෙමෙයි ප්‍රොජෙක්ටර් චුප්පුටි ප්‍රොජෙක්ටර් තියෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ටරෙන් තමයි මේක මේ දාලා තියෙන. ඉතින් ලංකාවේ හොයාගන්න නැති જાති මේ වගේ තමයි ගණන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේවා ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම තමයි හරි ගාන බලා ගන්න පුළුවන් වෙන්නේ.
මේ ප්‍රොජෙක්ටරෙන් මේ වගේ ලොකු තිරයක්. දැන් මේ ස්ලිම් ලිම්ස්කෝ ඉලෙක්ට්‍රික් බඩු කඩෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක මොකක්ද කියලා බලමු. ඉතින් මේ එක්සිට් එකෙන් යන ගමන් තමයි ඉන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට ඉස්සෙල්ලා උදේම බීපු ඔරෙන්ජ් ජූස් එකක් ආයිත් පාරක් බොන්න ආවා. ඉතින් අපි තනියම එකක් try කරලා බලනවා දැන්. ඉතින් ඉස්සෙල්ලා මම නෙමෙයි මේකට සල්ලි දාලා කොන්කරේ. ඉතින් බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. ආයිත් මුල ඉඳන්. ඉතින් ඒකේ රහට ඇත්තටම ඇබ්බැහි වුණා වගේ මාරම ගතිය. ඉතින් ඩොලර් 2යි ඉස්සෙල්ලා කියපු විදිහට ලංකා සල්ලි වලට කන්වර්ට් කරාම මං මේ යන දවස්වල සාමාන්‍යයෙන් 460ක් 470ක් වගේ මුදලක් තමයි වෙන්නේ මේ ජූස් එක. කෝප්පයක් ඇවිල්ලා තියෙන්නේ මම බැලුවේ කියලා. නෑ පිරෙනවා. අරක තාම හැදෙනවා. ඉස්සර කොවිඩ් කාලේ විවයි. කොවිඩ් කාලේ දැන් ගන්නද? තාම නෑ. හරි යටේ ගන්න. හරි කොහොමද සීල් උනේ? අබෝ ඒසි කළා. කෝල් එක ගන්නවා නම් ගන්න. ඒක උඩ ගන්න ඔබ මට දෙන්නේ කොහොමද? මට තමයි කෝල් නේ. හොඳයි guys ඔන්න දැන් මුස්තාෆා සෙන්ටර්. ඉතින් මුස්තාෆා කියන්නේ ලොකු shopping mall එකක්. AC එහෙම කරලා ලස්සනට තියෙන. ඉතින් මෙතන ටිකක් මිල ගණන් වෙන තැන් වලට සාපේක්ෂව ටිකක් කියන්නේ ගොඩාක්ම ගණන් කියන්න බෑ. සාමාන්‍යයෙන් ටිකක් මිලයි කියලා තමයි අපිට ආරංචි ආවේ. ඉතින් අපි කඩ ඇතුළට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. ඉතින් මෙතනටත් ඇත්තටම විශේෂයෙන් ආවේ ඔයාට experience එක ලබා දෙන්න. ඉතින් අපි බලමු අපේ දවස තවත් මේ වීඩියෝ එකෙන් පළදායි කරගන්න. ඉතින් අපි ඉස්සරහට යන් මේ කඩේ බලන්න. ඉතින් මේ මුස්තාෆා සෙන්ටර්. ඉතින් guys මේ පේන විදිහට ඔයාට මේ මුස්තාෆා එකට આવොත් ඕන පාටකින් ඕන විදිහක සපත්තුද ඇඳුම් පැළඳුම් ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාත් අනිවාර්යෙන් සිංගප්පූරු આવොත් ලිටල් ඉන්දියා පැත්තේ මේකට අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඉතින් අපි මේ තවත් කඩේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඇඳුම් සපත්තු තියෙන පැත්තෙන් පස්සේ මම දැන් ඇවිල්ලා තියෙන්නේ පර්ෆියුම් එක බොඩි ලෝෂන් ඒ જાති තියෙන පැත්තට. ඉතින් අපි එකත් බලමු කොයි වගේද කියලා. ඔයාට උඩ තට්ටුවේ පේන්නේ චොක්ලට් එක බිස්කට්ස් තියෙන ඒරියා එකයි. ඉතින් මෙතන සන්ග්ලාසස් වගේ ගොඩාක් දේවල් වොචර්ස් ටෙලිෆෝන්ස් කියන්නේ එකී නොකී මේකී හැම දෙයක්ම මෙතන තියෙනවා. මෙතන තියෙනවා guys branded pan Mont Blanc. ගණන් ගහලා නැහැ guys. කොහොමත් ඔය අනිවාර්යෙන් ගොඩක් ගණන් වෙනවා. හැමිල්ටන්. දැන් ඇවිල්ලා තියෙන්නේ branded watches පැත්තට. ඉතින් අපි ඒවත් බලමු දැන්. කොබල මේ රාඩ නෙමෙයි මේ රාඩ නෙමෙයි
මොකද මේ රාඩනේ ඔන්න ගයිස් මුස්තාෆගෙන් එළියට ආවා. ඉතින් මේ වොචර්ස් තියෙන එතන නෙමෙයි, මේ එතනින් එළියට ඇවිල්ලා ටිකක් දුර ඇවිදන් ආවට පස්සේ අපිට හම්බෙච්ච කඩයක්. ඉතින් ලස්සනයි කියලා මට හිතුණා. ඉතින් මෙතන බ්‍රෑන්ඩඩ් වොචර්ස් නෙමෙයි, ඉතින් මාරම කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඉතින් අපි ඒ කලෙක්ෂන් එක දැන් බලමු. ඔන්න ගයිස් ඊයේ ගියපු එකේ තව බ්‍රාන්ච් එකක් හම්බුණා. ඉතින් ඊයේ නෙමෙයි දැන් අද තමයි මේ වැලියු ඩොලර් කියන කඩේ තමයි ඉන්නේ. බජට් ෂොප් එකේ චොක්ලට් එක දේවල් කෑම බීම හොදන සබන් අරේ මේ එක එක ඒවා ගොඩක් තියෙන. ඉතින් අපි ඇතුළට යන් බලන්න. මේ 80 කියලා කාලා තියෙන 7. ලොකු ගණන් තියෙන්නේ ඔක්කොම 7. මේ තියෙන perfume guys 3ක් 5යි. උඩ චක්කටෙන් ගියද 1175 1200 ගානකට තමයි එක perfume එකක් වැටෙන්නේ. ඩොලර් 5ක් වුණොත් මේ 3ක් ඕන જાතියකින් ගන්න පුළුවන්. ඔන්න guys ඉතින් අපිට කැමති 3ක් ගන්න පුළුවන්. මික්ස් කරලා එකම perfume එක වෙන්න ඕනේ නැහැ. ඉතින් 3ක් ගත්තා. ඔන්න තෝරලා මේකයි බ්ලූ ඩයමන්ඩ් එකයි මේ එකයි. උඩ 3ක් ගත්තා. මේ 3 වෙන්නේ ඩොලර් 5යි. On your way with Joshua Simon on Kiss 92.
Good evening. I'm Joshua Simon. The Monetary Authority of Singapore says financial institutions must alert the central bank and the police if they suspect a transaction could be crime related. An MAS spokesman has told the Straits Times, however, that there is no threshold set for flagging of such transactions. Financial institutions must also step up measures to manage the higher risks of money laundering and terrorism financing. The comments come after an Angolan typhoon recently failed in his bid for 2.5 Coffee bean. laundering and tax fraud. For more on this story, visit straitstimes.com. Police have identified a new phishing scam, this time involving a big traffic police website asking for payment of fines. Victims are new to the website with an SMS claiming that it is an outstanding traffic offense. Right now, I him in fellow cabinet minister Balakrishnan of Foreign Affairs. Mr. Shami also නෑ ඔය අර මේ ඕක තියෙන්නේ මේ අර ශ්‍රීකරන් පුතුවේ Kata bodai. Bodai. Ni. Are kayak හොඳයි guys ඔය විදියට තමයි value dollar කඩයෙන් දෙවෙනි වතාවට shopping කරන්න. ඉතින් ඔයා ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න නැති. ඉතින් මේ වෙලාව දෙවෙනි shopping වීඩියෝ එක. ඉතින් ඔයාට පේන විදියට guys ඩොලර්ස් 33.60. ඒ කියන්නේ ලංකා මුදලින් 8000කට කිට්ටු වෙන්න shopping කරා. ඉතින් මේව තමයි මලු උස්සගෙන shopping කරපු බඩු. ඉතින් ඇත්තටම දැන් දවල්ටත් කන්න වෙලාව හරි. ඊළඟට දවල්ට කන්න යන්න හිතුවා. ඉතින් මේ වගේ ලොකු බෑග් දෙකක් අපි shopping කරා. ඉතින් හිතනවා ලංකාවට වඩා අනිවාර්යෙන්ම ලාභයි. ඉතින් ඔයා වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් කෑම කඩයක් හොයන් යන අතරතුර මේ කෝවිලත් මම දැක්ක. ඉතින් හිතුවා ලස්සනයි. ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. ඉතින් අපි ඉක්මනටම යන්. ඉතින් තමිල් කඩේකින් ඉන්දියන් ෆුඩ් try කරන්න හිතුවා. ඉතින් අද දවල්ට ඉන්දියන් ෆුඩ් එකක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි ඒ කඩේටත් ගිහිල්ලා කෑම කඩේටත් ගිහිල්ලා ඉක්මනටම හම්බෙමු. ඉතින් ඉස්සෙල්ලා වීඩියෝ එකේ වැලියු ඩොලර් එක ගැන මම කියනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අපි දැන් enjoy කරමු.
ඔන්න මම කෑම කඩේට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපිත් එක්ක 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම කන්න හිතුවා අනියන් තෝස් එකක් සහ අනියන් තෝස් දෙකයි මසාලා තෝස් එකයි තමයි ගන්න ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි මිලගලම් පෙන්නේ. මසාලා තෝස් එක $5.30යි. ඊට පස්සේ අනියන් තෝස් එක $5.30යි. කියන්නේ දෙකම එක ගණන්. අනියන් තෝස් එක මේ තියෙන්නේ. ඉතින් දෙකම $5.30යි. ඉතින් අපි එක කන්වර්ට් කරලාත් බලමු ගාන දැන්. ඔන්න ගයිස් කෑම ටික ආවා. ඇති ෂේප් නේ. තියෙන බටර් වැස්සම පොඩි වෙනවා. හා බටර් වැස්සම් පොඩ්ඩ පොඩි වෙනවා. කන. අර මේකකෝ. මෙන්න ගයිස් කන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න. ඉතින් කෙලගිලින්න එහෙම එපා. ඒ වගේම ඉතින් අපි කට්ටිය මෙතන කතා බහ වෙවි කෑම කනවා. ඉතින් විනාඩියක් දෙකක් වගේ කාලයක් අයි. ඉතින් අපි කතා කරන්නේ වහන්න ඕන ඉඳ මම ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එක හැම දානවා. ඉතින් ඔයා ඒ කතා අහන්න කැමති නැත්නම් ස්කිප් කරලා ඉස්සරහට යන්න. ඉතින් කතාත් අහන්න කැමති එක්කෙනෙක් නම් ඔයා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් අපි කෑම වල රහ බලමු දැන්. හලෝ ගයිස් අපි දැන් මේ අනියන් සම්බෝලේ කරනවා. ඔය කපන්න ඕනේ. අනියන් සම්බෝ. ඊයේ අකව කුණු අනියන් එක වගේ නේ එන්න. මේක රහයි. කරවල කියලා කියනවා ඒක මුන්ට එතු ගන්න. අර මොනවාද කරවල වලට කියන්නේ රස කරවල? තීරා. බොම්බේ. නෑ අර අංගල් කරවල මොනවාද? අර මෝර කරවල වලට කියන්නේ අනිත්තම. කිව්වේ දැන් පිටකොටේ නැත්නම් මොන කරා පස්සේ ගිහිල්ලා බලද්දි මොන එහෙනම් මොන අරකිය මේක නියම රහයි මං ගිහිල්ලා අර ගියාම මේ මොන කරලා කියලා. මම වෙන නම නිකන්නේ. තීරා. ආ ජී. තීරන් කියලා ගත්තී තීරන්නේ. එවන මේනුද? මොන කරවලට උසයි ජීරම් කියන්නේ. මොන දීලා ජීරම්. තීරන් ජී තීරන්නේ මම කිව්වේ. ජීරම් මා දන්න කොහොමද? බැලුව ඒක අහලම නෑ ඔබ බස් ටයිම් කියලා ගිහලා අහලාදී කරවලේ මොර කරවල දායි කියනවා වඩා රහම මොකද මේක ඒකත් එක්ක කනවල මේක ගන්න බෑ ඉතින් මේ තියෙන්නේ මසාලා තෝස් එක. ඉතින් ග්‍රේවි ටිකත් එක්ක මේ විදිහට තමයි තියෙන්නේ. මොනවද? මේකත් රහයි නේ රතු මට රස බෑ. කොලේක මේකත් රහයි රතු තොක්කයි මේකත් රහයි අනේ බෙරි කරලා ඇයි. ඉස්සෙල්ලා කොයිලෙන් ගෑගහ. දෙක රහ නෑ ඒක දැන් භාගයක් විතර ඉවරයි. ආයෙත් දැනෙන්නේ නැහැ. Hi guys, we are having $2.1. හලෝ ගයිස් දුන්නු 500ක්. ආයි වගේ කෑමට ගයිස් මේ රාන්නේ ගයිස්. බලලා. ගයිස් මම මේ ලුණු ටික කොහොම ගෑන පිට්සේ දෙයි ගයිස්. Hey, චරුවා. පාරහා. hi. ඒක සාම්බාර දීලා තියෙන්නේ හොක්කම නෑ සාම්බාර දීලා මේව ගන්න. Oh, making number. දැන් අනිත් පැත්තට වෙලා මේව ගන්න මේව දීලා නේ. මේව ගන්න මේක. මේ කොල්ලි ඉස්සරහට එන්නේ ඈ මේ මල්ල මේ ලෝකෙම දින ගන්න.
ඔය විදියට තමයි ඉවර වෙච්ච කෑම පිඟන් ටික තියෙන්නේ. අන්තිමට බිල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් 15.90 ඩොලර්ස්. එතකොට ඔයාලට ඩිස්ප්ලේ එකේ පේන්නේ ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම තමයි. දවල්ට කෑම කාලි වෙරලා කිසිම ඇක්ටිවිටි එකක්වත් කොහෙවත් ගියේ නෑ ගයිස්. ඉතින් ඊළඟට වෙන්නේ මොකද්ද කියලා මම දැන් කියන්නම්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් අපි සමුදෙන්න යන්නේ සිංගප්පූර් වලට. ඉතින් බස් එකේ යන්න තමයි හදන්නේ මැලේසියා වලට. ඉතින් දැන් මේ බස් පොලිම තමයි ඔයාලට මෙතනින් පේන්නේ. ඉතින් ඒකේ අපි යන්න තමයි හදන්නේ. දැන් අපි දවස් දෙකක් ඒ කියන්නේ එක නයිට් එක ගත කරා 2 days 1 night විදියට සිංගප්පූරේ ගත කරා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. වීඩියෝ වලින් දැක්කා නේ. ඔයා පරණ වීඩියෝස් බලුවා නම් ඉතින් බස් එකකට ගිහලා බලමු කොයි වගේද අපිට කොච්චර වෙලාවක් යයිද මැලේසියා වලට යන්න කියලා. ඉතින් දැන් 8:40යි රෑ. ඉස්සරහටත් යමු වීඩියෝ එක එන්ජොයි කරන්න. දිග පොලිමක් තියෙනවා. ඉතින් අපිට මෙතන නම් ගොඩ වෙලාවක් ඉන්න වෙයි. බස් එකේ තමයි ඉතින් යන්නේ. හොඳයි ගයිස් ඔය විදියට තමයි ඉතින් සිංගප්පූරු ටුවර් එක ඉවරන්නේ. ඉතින් ඊළඟට මම බස් එකේ යනවා මේ පේන විදිහට කිලෝමීටර් 50 ගණක් තියෙනවා බස් එකේ තමයි යන්නේ. ඉතින් ජෝහබාරු කියන තැනට තමයි යන්නේ. හෙත් කුලයි කියන පැත්තට යන්නේ මැලේසියාවේ. ඉතින් එතන තියෙන කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවේ බෝඩර් එකෙන් සිංගප්පූරු පැන්න ගමම මැලේසියා බෝඩරේ තමයි ඒ කුලයි කියන්නේ. ඉතින් කිලෝමීටර් 50 ගණක් තමයි තියෙන්නේ. ඉතින් එතන ඉඳන් වීඩියෝ ටික ඔයාලට ඊළඟට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක නම් ඔයා ඉස්සෙල්ලා මගේ channel එකෙන් බලන්න ආවේ. මගේ පහුගිය වීඩියෝ ටිකත් බලන්න. සිංගප්පූරුවේ මම ගත්ත full experience එක ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් සිංගප්පූරුවට සමුදෙන ගමන් මැලේසියාවෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම අදට මේ වීඩියෝ එකේ නවතිනවා. ඔයාලට සුබ දවසක්.